Good morning guys. අද පොඩ්ඩක් වෙනස් විදිය බ්ලොග් එකක්. අද මායි ශෂිනී යන්න හදන්නේ shopping කරන්න. අපි මේ ඉක්මනට යන්නේ මොකද අපිට පාඩම් කරන්න තියෙනවනේ ඉක්මනට එන්න ඕනේ කියලා හිතාගෙන. ඉතින් ගියාට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා. අද මම මෙතනින් යන්නේ ඔයාගෙන් ඇඳුමක් කරන් එන්නානේ. බලන්නකෝ. මේ මං කොහොමද අද මේ කෙනෙක් කරා යන්නේ. ඉස්සෙල්ලාම මේ පොඩි ළමයිගේ ඇඳුම් දැක්කම ඇත්තටම මේ එතන යන්න හිතෙන්නේ නැහැ මොකද හරිම කියුට් ලස්සන ඇඳුම් තියෙනවා. අපිට ඉතින් ඔය වගේ කියුට් ලස්සන ඇඳුම් අපිට හොයාගන්න නැහැනේ. අපිට මේ එක්සෑම් උත් ළඟ තියාගෙන මේ shopping කරන්න යන්නේ මොකද බලනවා නම් මෙන්න මේක තමයි හේතුව. අපිට පීඩ් විසිට් එකක් තියෙනවා. දැන් ඒකට අඳින්න ඕන සෝලොජි වල තියෙන්නේ. ඉතින් ඒකට අඳින්න ඕනේ කැලේ යන කලර්ස්. ඉතින් අපිට ඒ වගේ කලර්ස් නැති නිසා අපි shopping කරන්න ඇවිල්ලා දවසම ඇවිදලා දවසම ඉතින් ඉවරයි. රාට පාඩම් කරනවා ගිහින්. එහෙම තමයි අපි හිත හදාගන්නේ. handsome කොල්ලෙක්. කිඩ්ස් සෙක්ෂන් එකෙන් ඇඳුම් ගන්න ලැජ්ජ නැද්ද නැහැ. මෙහෙමයි ඉතින් shopping කරන්න ගියාම වෙලාව යනවා තේරෙන්නේ. මිරර්ස් තියනවා දැක්කම වෙලාව යනවා කොහොමද තේරෙන්නේ. බලන්නකෝ ඉතින් මම මිරර් එක ළඟ වීඩියෝ කොච්චර අරන් තියනවද කියලා. ඇඳුම් තොරනට වඩා මං හිතන්නේ වීඩියෝ ගත්ත එක තමයි කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මට ෆිට වෙන ඇඳුමක් හොයන්න බෑ එක කඩේක ඇවිදලා. දැන් දේසියෙන් ඇඳුමක් හොයාගන්න මෙතන ඒක මට හරියන එක ඇඳුමක්වත් තිබුණෙත් නෑ. ඉතින් දැන් වෙන ෂොප් එකකට යන්න තමයි අපි දෙන්න හදන්නේ. යන් නේද? මට නෑනේ. කොච්චර ඉතින් ඇඳුම් තිබ්බ නැතත් මෙයාලව දාලා යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මට. බලන්නකෝ අනේ මෙයාලගේ ලස්සන මේක ලොකු ඒක ලස්සනයි. මෙයා ලස්සන. අංගා ඉස්සර හිටියා මේ ඉන්නේ කෙනෙක්. මේක හරියට ඔකවටත් දැන් අර පොඩි ළමයි අඳිනේ වඳින්න හදන්නේ. අනේ ඔය දෙක වසර ළමයි අඳිනේවා. අර බලන්න අර පොඩි ළමයි අඳිනේ. ලස්සනයි තමයි. ළමයි වැටුනේ නේද? පේන්න. හරි අපි හොස්ටල් එකට ආවා. මං හිතන්නේ හොස්ටල් එකට එනකොට 4ට විතර ඇති. ඉතින් දවසම ඉවරයි. දැන් නාලා එහෙම වැඩ පටන් ගද්දි 6-7 වෙනවා. හැබැයි ඇවිල්ලා මේ දවසම නාස්ති වෙච්ච දුකට වැඩ කරා අපි. දෙන්න පාන්දර 1 විතර වෙනකම්. කාලා පාඩම් කරලා නිදියන් තමයි යන්නේ.
එහෙනම් බොහොම ස්තුතියි මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා හිටියට. ඉක්මනටම අනිත් බ්ලොග් එකක් දානවා. මොකද ගොඩක් කලින් බ්ලොග් දැම්මේ නැති නිසා තව බ්ලොග් දෙකක් විතර දාන්න තියෙනවා. එහෙනම් thanks for watching.